ආයුබෝවන් නොලියූ රහස The Unwritten Secret පළවෙනි පරිච්ඡේදය නිහඬ කැලෑවේ කටහඬ ඒ අඳුරු සන්ධ්‍යාවක විශ්ව ලයිබ්‍රරියට වෙලා පරණ පොතක් පෙරලමින් හිටියේ. හිතේ ලොකු කුතුහලයක් තියාගෙනයි. එයා පුරාවිද්‍යාඥයෙක්. හැමදාම අලුත් දෙයක් හොයන එක එයාගේ ජීවිතේ විනෝදාංශයක් වගේ. එදා එයාගේ අතට අහම්බෙන් වගේ පරණ සිතියමක් වගේ දෙයක් අහු වුණා. ඒක අපැහැදිලිව සටහන් වෙලා තිබුණේ දිව්‍යා නගරයේ සිංහරාජ ගමෙන් ඔබ්බට කියලා. විශ්වට පුදුම හිතුණා. එයා මෙච්චර කල් පුරාණ ශිෂ්ටාචාර ගැන හොයන කෙනෙක් වුණත් මේ දිව්‍යා නගරය ගැන කවදාවත් අහලා තිබුණේ නෑ. පොත්පත්වලවත් කිසිම සඳහනක් තිබුණේ නෑ. එයාට හිතුණා මේක නිකම්ම කටකතාවක්ද නැත්නම් ඇත්තටම එහෙම නගරයක් තියෙනවද කියලා. එයාගේ හිතේ වික්‍රමාන්විත අදහසක් පහළ වුණා. මේක හොයලා බලන්න ඕනේ කියලා එයා තීරණය කළා. පහවදා උදේ පාන්දරින්ම විශ්ව සිංහරාජගම බලා පිටත් වුණා. ගමට යන පාර හරිම දුෂ්කර වුණා. බස් එකෙන් බැහැලා එයාට තව දුරක් පයින් යන්න සිද්ධ වුණා. ගමට ලං වෙනකොටම විශ්වට දැනුනේ අමුතු නිස්කලංක බවක්. ගමේ මිනිස්සු හරිම සරලයි. ආගන්තුක සත්කාරයට කැමතියි. එයා නැවතුනේ ගමේ පොඩි හෝම් ස්ටේ එකක. හවසට එයා ගමේ මිනිස්සුත් එක්ක කතා බහ කළා. එයාලගෙන් දිව්‍යා නගරය ගැන අහන්න එයා බලාපොරොත්තු වුණා. හැබැයි එයා කතා කරපු හැමෝම වගේ ඒ ගැන කතා කරන්න අකමැති වුණා. සමහරු බයෙන් වගේ එයා දිහා බැලුවා. "ඒ පැත්ත භයානකයි මහත්තයා. එහෙ යන්න එපා." ගමේ වැඩිහිටි කෙනෙක් කිව්වා. විශ්වට තේරුණා මේක නිකම්ම කටකතාවක් නෙවෙයි කියලා. මේකේ මොකක් හෝ රහසක් තියෙනවා. හැබැයි එයා අතහරින්න සූදානම් වුණේ නැහැ. මේ කැලේ ගැන හොඳටම දන්න කෙනෙක් මට හොයලා දෙන්න පුළුවන්ද? එයා ගමේ හෝම් ස්ටේ එකේ අයිතිකාරයාගෙන් ඇහුවා. එහෙනම් විශ්ව මහත්තයා අපේ දීපිකා දුව තමයි හොඳම කෙනා. එයා මේ කැලේ හැම අස්සක් මුල්ලක්ම දන්නවා. අයිතිකාරයා කිව්වා. පහුවදා උදේ විශ්ව දීපිකාව හම්බුණා. එයා හරිම ධෛර්ය සම්පන්න කැලේ ගැන හොඳට දන්න කෙල්ලෙක්. විශ්ව එයාට දිව්‍යා නගරය ගැන කිව්වම දීපිකාගේ මූණේ පුදුමයක් ආවා. "මම ඒ ගැන අහලා තියෙනවා මහත්තයා. හැබැයි කවුරුත් එහෙට යන්න කැමති නෑ. මිනිස්සු කියන්නේ ඒක ශාපලත් තැනක් කියලායි." දීපිකා කිව්වා. "මට මේක පරීක්ෂා කරලා බලන්න ඕනේ දීපිකා. ඔයා මට උදව් කරනවද?" විශ්ව ඇහුවා. දීපිකා පොඩ්ඩක් කල්පනා කළා. එයාට මේ අභිරහස ගැන පොඩි කුතුහලයක් තිබුණා. "හොඳයි, මම උදව් කරන්නම්. හැබැයි මේක භයානක ගමනක් වෙන්න පුළුවන්." එයා අනතුරු ඇඟෙව්වා. විශ්ව hina වුණා. "මට ඕනෙත් ඒ වගේ දෙයක් තමයි." ඔවුන් දෙදෙනා සිංහරාජ කැලෑවට ඇතුල් වුණා. කැලේ මැදින් යද්දී අවටින් ඇහුනේ අමුතුම සද්ද. නොදන්න පැලෑටි උස ගස් අතරින් ඉර එළිය පොළොවට වැටුනේ නෑ. විශ්වට දැනුනේ මේ කැලේ ඇතුලේ ලොකු රහසක් සැඟවිලා තියෙනවා වගේ හැඟීමක්. එයාට හිතුණා මේ ගමන එයාගේ ජීවිතේ තීරණාත්මක ගමනක් වෙයි කියලා. එයා දැනගෙන හිටියේ නෑ එයාලා මේ යන්නේ ලොකු අභිරහසක් තියුණු ත්‍රාසජනක සිදුවීම් ගණනාවක් පැත්තට කියලා. දෙවන පරිච්ඡේදය කැලෑවේ සැඟවුණු අඳුර මීළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ස්තුතියි. ගිහින් එන්නම්.